Hi Sri Lankan Muggle Bones. ඔන්න අද අපි කතා කරන්න යන්නේ Harry Potter TV series එකේ හොඳ නරක ගැන. Harry Potter ඉවරයිනේ. ඇයි ඒ ගැන තාමත් කතා කරන්නේ කියලා මෑතක් වෙනකන්ම අහපු අයට ඔන්න HBO Max Originals ලා උත්තරයක් දීලා තියෙනවා. කනින් gossips තිබුණට ඇත්තටම 2023 අප්‍රේල් වෙලදී තමයි TV series එකක් එන බව යාලා හෙළි කළේ. TV series එකේ ට්‍රේලර් එකත් ඔයාලා දැනටමත් දැකලා ඇතිනේ. හැමෝම ඒ ගැන excited වගේම විවිධ බලාපොරොත්තුත් තියෙනවනේ. ඉතින් ගොඩක් ක්‍රිටික්ස්ලා කතා වෙන්නේ ට්‍රේලර් එකේ පෙන්නුවේ ෆිල්ම් එකේ තිබුණු Hogwarts Castle එකටම සමාන castle එකක් වුණත් Warner Bros ළම පබ්ලිෂ් කරපු වීඩියෝ ගේම් එකක් වුණු Hogwarts Legacy ගේම් එකේ තියෙනවා වගේ හොඳට ඩීටේල්ස් තියෙන Hogwarts Castle එකක් දකින්න ලැබෙනවා නම් TV series එක ඉන්ටරෙස්ටිං වෙයි කියලා. අනිද්දේ තමයි කාස්ටිං එක. ඒ කියන්නේ රංගපාන ශිල්පී. Harry, Ron and Hermione කිව්වම ෆිල්ම් එක බලපු අයට විතරක් නෙමෙයි. දැන් පොත කියවන අයට පවා ඒ චරිත විදියට මැවෙන්නේ Daniel, Rupert and Emma බව අපි හැමෝම දන්නවා. හැබැයි මේ ගැන Rupert Grint හරිම ඉන්ටරෙස්ටිං දෙයක් කිව්වා. ඒ තමයි අනිත් හැමෝටම Ron විදියට Rupertව මැවුනට එයාට මැවෙන්නේ එයා මුලින්ම පොත කියවද්දි මැවුණු Ronව කියලා. Whenever I read the books now, I don't see myself as Ron. It's weird. I've still got my same. When I was kind of before any of the films, it was kind of my own imagination. ඉතින් ඒ ඉමේජ් එක රිප්ලේස් කරන්න ටිකක් අමාරු වෙයි. හැබැයි අපි මේ Harry, Ron and Hermione කියද්දි මේ නළු නිලියන් මවා ගත්තත් හරිනම් පොතට අනුව Ron තවත් කෙට්ටු වෙලා උස වෙලා තව ෆ්‍රෙකල්ස් වලින් නෑවිලා ඉන්න ඕනේ. Hermione ගැන කතා කරොත් එයා ලොකු ලස්සන රූපයක් තියෙන කෙනෙක් නොවුනත් Emma Watson ඇත්තටම හරිම ලස්සන ගර්ල් කෙනෙක්නේ. Harry Potter කොණ්ඩේ තව අවුල් වෙලා කොළ පාට ඇස් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඇත්තටම මූවි සීරීස් එකේදී Daniel Radcliffe ගේ ඇස් කොළ පාට කරන්න contact lenses දාන්න try කරත් එයාට allergy reaction එකක් ආව නිසා ඒක වෙනස් කරන්න වෙලා තියෙනවා. කොහොම වුණත් මේ එන TV series එකේ අලුත් නළු නිලියන් පුළුවන් හැම විදියකටම පොතේ චරිත විදියටම සමාන වුණොත් නම් එයාලට පොඩි chance එකක් තියෙයි කියලා විචාරකයෝ කියනවා. එහෙම බැලුවොත් මේක ඇත්ත මිනිස්සු යොදාගත් TV series එකක් වෙනවට වඩා animated TV series එකක් වුණා නම් මීට වඩා practical වෙන්න තිබුණා. මොකද ඉතින් ඒ විදියටම මිනිස්සෙක් හොයාගෙන ටිකක් අමාරුයි වගේම makeup artistලා, costume designersලා කොච්චර කරත් ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන් නේ. මොකද එහෙනම් animated characters 100%ක්ම පොතේ තියෙන චරිතවල රූපයට සමාන කරන්න පුළුවන් වෙනවා වගේම Daniel, Rupert, Emma වගේ iconic characters එක්ක සංසන්දනය වෙන්නෙත් නැහනේ. ඒ විතරක් නෙමෙයි. ප්‍රොඩක්ෂන් ටයිම් එකට ගතවන කාලය නිසා නළු නිලියන් වයසින් මුහුකුරා ගිහින් පෙනුම වෙනස් වීම ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නෙත් නැහැ. අනිත් පැත්තෙන් ගත්තම ප්‍රොෆෙසර් McGonagall, Severus Snape සහ Hagrid නොත් මූවි සීරීස් එකේ හරිම iconic characters. ඉතින් Golden Trio වගේම මේ තුන් දෙනාත් රිප්ලේස් කරන්න ටිකක් අමාරුයි. TV series එක animated වුණා නම් ගොඩක් හොඳ පැති තියෙනවා තමයි. හැබැයි ඉතින් live action TV series එකේ shooting පවා දැන් පටන් අරගෙන ඉවරයිනේ. 2027 දී රිලීස් වෙන මේ TV series එක ගැන මම කලින් කිව්වා වගේ gossip rumors තිබුණාට criticsලා පවා කිව්වේ තව අවුරුදු 10ක් 15ක්වත් යයි TV series එකක් එන්න කියලා. එතකොට අවුරුදු 25ක් 30ක gap එකක් තියෙනවනේ. ඒත් අන්තිම Harry Potter movie එක උණු Deathly Hallows ආවේ 2010 දී. ඒ කියන්නේ තාම අවුරුදු 16යි. මෙතන තියෙන අවාසිය වෙන්නේ movie series එකට තවමත් fan base එකක් වගේම audience එකක් තියෙනවා. එකම පිරිසක් movie series එකත් බලලා TV series එකත් බලලා දෙක compare කරන එක නවත්තන්න ටිකක් අමාරුයි. මොකද පොඩ්ඩක් විස්තරාත්මක කරලා දුන්නොත් දෙකේම තියෙන්නේ එකම කතාවනේ. මේකට හොඳම example එක තමයි Amazing Spider-Man movie එක. ගොඩක් අයගෙන් අදටත් ස්පයිඩර්මෑන් ගැන ඇහුවම ඇන්ඩ්‍රු ගාෆීල්ට වඩා ටෝබි මැග්වයර්ව තමයි හරිම ස්පයිඩර්මෑන් විදියට දකින්නේ. මොකද මූවීස් දෙකම එක ළඟ ආව නිසා. ඒ විතරක් නෙමෙයි කතාවස්තුව වෙන ප්ලොට් එකෙත් ලොකු වෙනසක් තිබුණේ නැති නිසා. ගොඩක් ෆෑන්ස්ලා ඉස්සෙල්ලාම ස්පයිඩර්මෑන් විදියට වැළඳගත්තේ ටෝබි වෙනේ. ඒ මැජික් එක එහෙමම තිබුණා.
කොහොමුණත් HBO Max Originals ලගේ Harry Potter TV series එකේ මේ දේ වෙන එක පොඩ්ඩක් හරි වෙනස් කරන්න පුළුවන් වෙන්නේ පොතට වඩා ෆිල්ම් එක ටිකක් වෙනස් නිසා. ෆිල්ම් එකේ තියෙන කතාවම රිපීට් නොකර ෆිල්ම් එකටයි පොතටයි දෙකටම වඩා වෙනස් දේවල් කරලා ෆ්‍රැන්චයිස් එකක් රුයින් වෙන්න නොදී පොතේ කතාව හරියටම ඉදිරිපත් කළොත් කියලා ගොඩක් ෆෑන්ස්ලා කියනවා. ඇත්තටම එහෙම වුණොත් නම් මූවි එකේදී අපි නොදකපු The Midnight Duel, Marauders ලගේ බෑක් ස්ටෝරි එක, Quidditch World Cup එක ගැන වැඩි විස්තර, The Weasleys Our King song එක, St. Mango's Hospital for Magical Mundane කියන මායා ඉස්පිරිතාලය, Voldemortගේ බෑක් ස්ටෝරි එක, 5, 6, 7 වැනි පොත්වල Gryffindorsලා හවුස් කප් එක වෙන් කරපු හැටි හරිම ළමා විදියට ළමයි මැජිකල් බෝඩින් ස්කූල් එකක ජීවත් වුණ විදිය පෙන්නුවත් හරි. මොකද මූවි එකේ ඔය ඔක්කොම පෙන්වන්න වෙලාව තිබුණේ නෑනේ. ඒ ඔක්කොටමත් වඩා Ron Weasley, Hermione Granger and Ginny Weasley කියන චරිතවලට පොතේ තිබුණු ගුණාංග පෙන්නලා සාධාරණයක් නම් කරන්නම ඕනේ. මොකද ෆිල්ම් සීරීස් එකේ ස්ක්‍රීන් රයිටර් උණු ස්ටීව් ක්ලෝවිස් Harry and Hermione අතර ටිකක් weird connection එකක් පෙන්වන්න hints, hopes ඇති වෙන විදිහේ scenes ටිකක් add කරලා පොතේ නැති කතාව වෙන අතකට යන ස්ක්‍රිප්ට් එකක් තමයි ලියලා තිබුණේ. ඒ නිසානේ අදටත් Hermione and Harry මැරි කරේ නැත්තේ ඇයි කියලා අහන පිරිසක් ඉන්නේ. ස්පෙෂලි ලස්සන හරිම ජනප්‍රිය වගේම හොඳ කන්ෆිඩන්ස් එකක් තිබුණු ජිනීව මූවි සීරීස් එකේ පෙන්නුවේ ටිකක් গুপ্ত චරිතයක් විදිහට. ඒ ඕක්වර්ඩ් සීන්ස් නිවැරදි කරගෙන ඇත්ත විදියට ටීවී සීරීස් එකෙන් ජිනීව රිප්‍රසන්ට් කරනවා දැකීම පර්සනලි මාත් නොයිසිල්ලෙන් බලාගෙන ඉන්න දෙයක්. ඒකම තමයි රොන් ඇන්ඩ් හර්මයිනිගේ රිලේෂන්ෂිප් එක ගැන උනත් අපිට දකින්න ඕන වෙන්නේ. මොකද මං කලින් කිව්වා වගේ පොතට අනුව හර්මයිනි කියන්නේ ෆිල්ම් එකේ එමා වොට්සන් වගේ පර්ෆෙක්ට් ටයිප් ගර්ල් කෙනෙක් නෙමෙයි. හර්මයිනි දැනුමින් ඇට්‍රැක්ටිව් මිසක් රූපයෙන් ගොඩක් ඇට්‍රැක්ටිව් කෙනෙක් නෙමෙයි. හැරි ඇන්ඩ් හර්මයිනි කියන්නේ ෆිල්ම් එකේ පෙන්වුවා වගේ සිටුේෂන්ෂිප් එකක් වෙන්න ඔන්න මෙන්න ගිය දෙන්නෙක් නෙමෙයි. පොතේ හැටියට යාලා තන්නි කරම සහෝදර බැඳීමක් තියෙන දෙන්නේ. අනිත් එක මේ ටීවී සීරීස් එකේදීවත් රොන්ගේ ස්පොට්ලයිට්ස් ඔක්කොම හර්මයිනිට නොදී රොන්ට රොන් මෙන් ඉඩ දෙයි කියලා ඇත්තටම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කතා කරේ ටීවී සීරීස් එක නිසා වෙන්න පුළුවන් අවදානාත්මක දේවල් සහ නරක දේවල්. හොඳ දේවල් ගැන කතා කළොත් කලින් HBO Max විදියට හිටිය HBO Originalsලා House of Dragons, Sex and City and The Last of Us වගේ ලොකු ෆ්‍රැන්චයිසස් සාර්ථකව ඉදිරිපත් කරපු නිසා ගොඩක් අය Harry Potter TV series එක Netflix production එකක් නොවි HBO වලට ගියපු එක ගැන නම් සතුටු වෙනවා. මොකද ලොකු ෆ්‍රැන්චයිසස් වුණු The Witcher, Avatar The Last Airbender වගේ ඒවත් මුල් ටික හොඳට පටන් අරන් මගදී සීරීස් එකට තියෙන උනන්දුව අතාරිනවා වගේ දෙයක් ගොඩක් විචාරකයෝ Netflix ගැන දකිනවා. මේ ළඟදී Netflix ලයි Warner Bros ලයි එකට ඉන්ටිග්‍රේට් වෙනවා කිව්වත් Harry Potter TV series එක HBO Originals ලගේ තමයි ඉස්සෙල්ලාම රිලීස් වෙන්නේ කියලා එයාලා පැහැදිලිව කියලා තියෙනවා. මේක Netflix වලට එයිද කියලා නම් තාම එයාලා කන්ෆර්ම් කරලා නැහැ. ඔය අතරේ තවත් අය කියනවා JK රෝලින්ගේ ඉන්වෝල්ව්මන්ට් එකක් නැතිවම හදපු Hogwarts Legacy game එකේ ටීම් එක Harry Potter කතාමාලාවට හානියක් නොකර හරිම ලස්සනට JK රෝලින් මවපු මායාලෝකේ අපිට පෙන්වුවා වගේ Max Originals ලා Harry Potter TV series එකත් iconic series එකක් කළොත් හරි කියලා. මොකද මෙතෙක් කාලෙකට The Cursed Child කියලා රිලීස් කරපු stage drama එක ඇරෙන්න book series එක සාර්ථකයි. game series එක සාර්ථකයි. මූවි සීරීස් එකත් සාර්ථකයි. ඉතින් ටීවී සීරීස් එකත් අති සාර්ථකයි කියන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මම ගිහින් එන්න. බයි.